මෙම සිදුවීම නීතිමය සදාචාරාත්මක සහ මානුෂීය යන අංශ කිහිපයකින් තමත් බරපතල මෙන්ම කනගාටුදායක තත්ත්වයක් ලෙස පෙන්වා දිය හැකිය. ඕනෑම සමාජයක වැරැද්දක් සිදු වූ විට එයට දඬුවම් දීමට නියමිත ක්‍රමවේදයක් පවතී. මේ පිළිබඳව කරුණු කිහිපයක් ඔස්සේ මගේ අදහස පහත පරිදි වේ. අංක 1. නීතිය අතර ගැනීම සහ ස්වයං විනිශ්චය. ඕනෑම රටක නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය සහ අධිකරණය පිහිටුවා ඇත. යම් පුද්ගලයෙකු සොරකමක් කළහොත් කළ යුත්තේ එම පුද්ගලයා අදාළ බලධාරීන්ට භාර දීම මිස සාමාන්‍ය වැසියන් විසින් දඬුවම් පැමිණීම නොවේ. මෙහිදී සේවිකාවන් පිරිසක් විසින් තීන්දුව සහ දඬුවම ලබා දීම නීතිය අතර ගැනීම විජිලන්ට් ජස්ටිස් වන අතර එය ලංකාවේ නීතියට අනුව දඬුවම් ලැබිය හැකි වරදකි. අංක 2. මානව හිමිකම් සහ පුද්ගල ගරුත්වය උල්ලංඝනය කිරීම. වැඩිහිටි කාන්තාවගේ කොණ්ඩය කැපීම සහ ඇයට පහර දීම වැනි ක්‍රියා මගින් ඇගේ මৌলিক මානව හිමිකම් සහ පුද්ගල ගරුත්වය බරපතල ලෙස කෙලෙසා ඇත. වරදක් කළ පුද්ගලයෙකුට වුවත් තමන්ගේ ශරීරයට සහ ගරුත්වයට හානි සිදුවන පරිදි නීතිමය ක්‍රියාවලියකට මුහුණ දීමේ අයිතියක් තිබේ. අංක 3. සමාජ මාධ්‍ය හරහා සිදු කරන අපහාසය පබ්ලික් ෂේමින්. මෙම සිදුවීම වීඩියෝ කර සමාජ මාධ්‍යයට මුදා හැරීම තවත් දරුණු අපරාධයක්. මෙහිදී සිදුවන්නේ එම පුද්ගලයාට නැවත කිසිදා නිවැරදි වීමට නොහැකි වන පරිදි සමාජයේ ඉදිරියේ මරා දැමීම. මෙවැගින් මෙම කාන්තාවගේ පවුලේ සමාජිකයින් පවා දැඩි මානසික පීඩනයකට සහ අපහසුතාවයකට පත්වේ. ඩිජිටල් අවකාශයේ තුළ පුද්ගල තත්ත්වය ප්‍රයිවසි උල්ලංඝනය කිරීම. අංක 4. ආයතනික වගකීම. මෙම නම සඳහන් ව්‍යාපාරික ආයතනයක සේවකයින් මෙවැනි අශිෂ්ට ලෙස හැසිරීම එම ආයතනයේ ප්‍රතිරූපයට දැඩි හානියක් ගෙන දෙනවා. සොරකමක් සිදු විට එය කළමනාකාරීත්වය හරහා නීත්‍යානුකූලව විසඳා ගැනීමට සේවකයින් දැනුවත් වී සිටිය යුතුයි. සාරාංශය. සොරකම් වරදක් ඒ කිසිසේත්ම අනුමත කළ නොහැකි. නමුත් එම වරදට දඬුවම් දීමට ගොස් තවත් පිරිසක් නීතිය අතරගෙන වදහිංසාවක් පමුණුවන්නේ නම් ඔවුන් දැන් වරදට නොදෙවෙනි අපරාධයක් සිදු කර ඇත. මෙවැනි ක්‍රියාමගින් සමාජයේ ශිෂ්ටත්වයෙන් පිරිහී ඇති බව මැනවින් පැහැදිලි වේ. නීතිය සැමට සමාන විය යුතු අතර පොලිසිය විසින් මෙම පහර දීම සහ නින්දා කිරීම සිදු කළ පුද්ගලයන්ට එරෙහිවද දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව මගේ හැඟීම. ඉතින් මේ වගේ වීඩියෝ බලන්න අපේ YouTube channel එක subscribe කරන්න, මේ වීඩියෝ එක like කරන්න, මේ සිද්ධිය ගැන ඔබේ අදහස් පහලින් comment කරන්න. අනිත් කට්ටියලා මේ ගැන දැනගන්න. මේ වීඩියෝ එක share කරන්න. ඔහොම කී දාන තෝ වෙලා අපි රැවට්ටුවේ. අර බැරි අවුරුදු 3ක් තිස්සේ අපි කොච්චර රැවට්ටුවද? පව් අහිංසක කී ඉන්න. ඉන්නවා මේ තමයි ගන්නවා නම් අපි ආයෙසෙන්සා ඉවසන් ඉන්නේ. දාන්න පාන හොරකම් කරන්නේ හොල් එකට. තොට මට ගාගන්න දෙන්නේ මේක පැත්තකට වෙලා. මම දන්නවද? අඬනවා. දැන් ඊට වඩා මාසේ පඩිය අරන් සතියේ එහෙම නැත්තම් දවස් දෙකෙන් පඩියෙන් 3න් එකක් විතර ඉවරයි නේද? ජොබ් එකට අමතරව තව ආදායම් මාර්ගයක් හදාගමුද? මාස දෙකටම රුපියල් 2000ක් වගේ අවම මුදලකට ක්‍රිප්ටෝ ට්‍රේඩින් මුල ඉඳන් ඉගෙන ගමු. ඊට පස්සේ සල්ලි හොයන විදිය අපි කියලා දෙන්නම්. දැම්ම WhatsApp මැසේජ් එකක් දාන්න 077 820යි 533යි 4.